කොහොමද ඔයාලා අපි ඔයාලට මතක ඇති කලින් බ්ලොග් එකක් කරා කතරගම පිළිබඳව කතරගම ඇසල මාර්ගයේ පිළිබඳව බ්ලොග් එකක්. ඉතින් අපි අද සූදානම් වෙන්න හදන්නේ අපේ මාතර දිස්ත්‍රික්කයේ තියෙන විශේෂ පන්සලක් තියෙනවා. ඒ පන්සල තමයි දෙවිනුවර පන්සල. ඒ පන්සලේ ඇසල මංගල්‍ය පිළිබඳව වීඩියෝයක් තියෙන තමයි අද අපි සූදානම් වෙන්නේ. එහෙනම් යාළුවනේ අපි එම වීඩියෝ එක හම්බෙමු. හැබැයි යාළුවනේ ඒ වුණාට අපි අද යන්නේ අපේ පැංචත් එක්ක නෙවෙයි. අද අපි යන්නේ බස් එකේ තමයි යන්නේ. අධික කාලගුණෙත් එක්ක ඔයාලට පේනවා ඇති. ඉතාලම අධික වර්ෂාවක් තමයි තියෙනවා. දෙන්නට ගමක්‍රමව ඇදහිලා තියෙනවා. ඒකින් හින්දා අපි අද බස් එකේ තමයි යන්න හදන්නේ. පැංචුනේ අපි දේවාල භූමියේදී හමු වෙමු. යාළුවනේ අපිට දේවාලට ආව ඉවරයි. අපි ඉදිරියට ගිහලා අපේ මොන වගේ දෙයක් මොන වගේ දේවල්ද තියෙන්නේ. ඒකේ දේවල් අපි ඉදිරියට ගිහලා බලමු. යාළුවනේ හැමතැනම වගේ තියෙන කඩවලුයි මල් කඩ ඔය වගේ තමයි දේවල් ලස්සනට දේවාල පේනවා. අනුසා කොතරද? මම පහේ දාත් ගන්න කියලා. දිනේ නැහැ කියලා මම යන්නේ නැහැ මම ඒකට පොඩ්ඩක් දෙනවා. අනුසා කොතරද? යාළුවනේ ඔන්න ඉතින් අපි ටිකක් දුර ඇවිල්ලා දෙවුන්දර බුදු පිළිවෙලකට ආවා. මට පේනවා තිස්සරයි පේනවා. අපේ එතන පියාණන්ට මේකින් අනුමෝදන් වේවා සංසාරික භවගාමී ජීවිතය සුවපත් වෙනත මෙතේ බුදුන් දැකීමත් නැකිනත මේකින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන අතර ආදාරයේ මුදාට සමාදර වදදී නිරත් පවුලේ සමගත් නෛතිහාසික ප්‍රතිපලයේ ආශිර්වාදයේ රැකවල් දෙව්දාර වේවායි ප්‍රාර්ථනා කරන අතර නෛතිහාසික ප්‍රතිපලකට මෙල්ලා පදවි යාළුවනේ ඔන්න බලන්න අපි දැන් මේ දේවාල ළඟට ඇවිල්ලා යාළුවනේ ඔයාලට පේනවා මෙතන තියෙන ගණදෙවි දේවාලය, කතරගම දේවාලය, විෂ්ණු දේවාලය වගේ දේවාල තුනක් තමයි මේ හරිය තියෙන්නේ. අපි දැන් මේ ආධාරයක් ගන්න යන්න හදන්නේ. ඒක කළා ඇවිල්ලා ඔයාලට ඊට ටිකක් යාළුවනේ ඔන්න ඉතින් ආවේ හඳුකුරු පත්තු කරලා පහන් පත්තු කරලා දැන් කරදෙවි දේවාලයට යන්න තමයි හදන්නේ. මම ගිහිල්ලා පණුවක් යම ගැට ගන්න යන්න ඕන. එහෙනම් අපි මේ ගිහිල්ලා ඔයාලට පේන තිස්සරයි චෛත්‍යය පේනවා. ඒක සොරසල තියෙන්නේ. එහෙනම් අපි කරදෙවි දේවාලයට යමු. යාළුවනේ එහෙනම් අපි කරදෙවි දේවාලය ඇතුළට ගිහින් ආවද? එහෙනම් යාළුවෝ දැන් මම පණුවක් ගැට ගන්නවා. ඔයාලා පේනවා යාළුවනේ ඉතාලම අධික ජනගහනයක් තමයි තියෙන්නේ. යාළුවනේ අපි දැන් චෛත්‍යයට පොඩක් ගිහිල්ලා ආවට ප්‍රදේශය පොඩක් නරඹන්න එනවා. ඔයාලා පේනවා මේ එහා පැත්තේ කිඩි දාන්නේ පේනවා කට්ටිය පොර කගා ඉගන්නේ ඔයාලා. අපේ අම්මත් ඉස්සරහින් යනවා.
Ini nak keren. Oke, Bang. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් යාළුවනේ අපේ මල්ලි හඳුන් කුරුන් පත්තුක. යාළුවනේ වලට පේනවා තියකින් පේනවා පෞරාණික පරණ අපේ විසු දේවාලය. දැන් බොමනුට ගිහලා ආධුනික සහෝදර පහක් වාට ඉක්මනින්ම දෙපයි නැගීමට ඇවිදීමට ශක්තිය වාසනා ගුණය ලැබේවා කියලා ඒ වගේම තුමන්ට තිබෙනා සියලු රෝගාබාධ පහවී හාමුදුරුවන්ගේ නෝනින් තවත් සිටිනේ යන්නේ උපකාරී සියපරවරේ හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා එවැනි මාතෘකාවේ අමරාවති මහත්මිය මේ පැත්තෙන් පේනවා විසු දේවාලය. දැන් අර උඩට පේන ටික තමයි අපි කලින් පෙන්නන්නේ. යාළුවනේ ඔන්න ඉතින් අපේ අයියා පහනක් පත්තු කරන්න යනවා දැන් මෙතන. ඔයාලට පේනවා ඉතින් හැමතැනම වගේ මේ කිරි දාන දන්සල් තමයි තියෙන්නේ. Kalau paham dua pun ada. Apa yang di dalam? ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දේව තොইলය සහ ගිනි පෑගීම පැවැත්වෙන ස්ථාන මේ වෙනකොට සකස් කරමින් තමයි පවතින්නේ. ඇසළ මංගල්‍යයක් නිමා වෙන්නේ දේව තොইলයෙන් සහ දිය කැපීම යන මේ චාරිත්‍ර වලින්. ඒවා පැවැත්වෙන ස්ථානයේද සූදානම් කරමින් තමයි තියෙන්නේ. මේ දෙවනුවර ඒ ස්ථානය. එහෙනම් යාළුවනේ දෙවුන්දර මේ තියෙන වටිනාම දේවාලය කියලා මම කලින් කිව්වා නේද? ඒ දේවාලය තමයි මේ පේන්නේ. මේක තමයි පෙරණිම ශ්‍රී විෂ්ණු දේවාලය. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් යාළුවනේ දේවාලයේ පැවැත්වෙන දේවදානය සඳහා පොල් ආච් දේවල් එකතු කරන ස්ථානය. ඕගොල්ලන්ටත් මතක් කරනවා මේ දේවාලයකට එනකොට මේ ස්ථානට පුළුවන් දෙයක් ගෙනල්ලා බාර දෙන්න කියලා. සහල් පොල් කජු වගේ දේවල්. මේක තමයි පෞරාණිකම දේවාලය. හෙලෝ යාළුවනේ දෙවුන්දර ඇසළ මංගල්‍යයට සහභාගී වෙන්න ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දේවාල භූමිය සහ බෝධියවට අධික සෙනගක් තමයි මේ. අපේ පවුලේ කට්ටියත් එක්ක ආවේ. ඒගොල්ලෝ කිරි ආහාර පූජාව එකේ ලබා දෙනවනේ. එයින් එකට සහභාගී වෙන්න ගිහලා ඉන්නේ. මම මේ බෝධිය ගාවේ. ඉස්සරහට බලාපොරොත්තු වෙන පෙරහැර කඩ පැත්තට බලන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සෙනග කොටගෙන. මගේ ඉදිරියෙන් වෙන්නේ මේ අර කිරි ආහාර ගෙනල්ලා බෙදෙනවා. දැන් දින බොමලුව. අධික සෙනගක් තමයි මේ දෙවුන්දර පුදු බිමේ ඉන්නේ. එහෙනම් යාළුවනේ ඉදිරියේදී හමු වෙමු. එහෙනම් යාළුවනේ මේ මගේ ඉස්සරහා තියෙන්නේ දෙවුන්දර අප්සිටාන ස්ථානය. එතන තමයි කාසිය වැඳලා බාර ආහාර ඔප්පු කරන් ගන්න. ඒකට බලා ගන්න පුළුවන් ඉස්සරහින්. එහෙනම් මේ
විෂ්ණුදේව අඩවියේ මේ ඇසළ මංගල්‍යයට සහභාගී වීම සඳහා දෙවුන්දර පුදබිමට ඇවිල්ලා ගත්ත මේ වීඩියෝ දර්ශනය මෙතනින් නිමා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට ගැටබරු ඇසළ මංගල්‍ය, සිත්තංගල්‍ය රජමහා විහාරයේ ඇසළ මංගල්‍ය, ඒ වගේ ඇසළ මංගල්‍ය කිහිපයකම අවස්ථාවක් ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ ලස්සන ආගමික වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපි සමුගන්නවා දෙවුන්දර පුදබිමේ සිට. මේ වෙනකොටත් අධික සෙනඟක් එනවා දෙවුන්දර පුදබිමට. අද අවසාන දවස් කීපෙනේ යන්නේ. පෙරහැර ඉවරයි. පෙරහැර කඩ සතිය තමයි මේ යන්නේ. ඒකත් හෙටින් ඉවරයි. දේවතොයිලෙන් පස්සේ ඒකත් ඉවරයි. එහෙනම් යාළුවනේ අපේ පංචා YouTube නාලිකාව සමගින් දිගටම රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. අපි දෙවුන්දර පුදබිමේ සිට මේ වීඩියෝ මෙතනින් නිමා කරනවා. අපිත් සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.